guys, welcome to back my YouTube channel. අද මම හදන්න යන්නේ සීනි සම්බල රොටි එකක්. ඉතින් මේකට මුලින්ම සීනි සම්බල එක අපි හදාගෙන ඉමු. සීනි සම්බල එක හදාගන්න මම නම් ගන්නේ ලුණු ගෙඩි 2යි. හැබැයි ඔයාට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඔයා ඩෝ එක හදාගන්න ප්‍රමාණය අනුව. මම මුලින්ම ලුණු ටික හොඳට පොතු ඇරලා දැන් හොඳට සෝද ගන්න තමයි යන්නේ. මේ විදිහට හොඳට හොද ගන්න. ඊට පස්සේ මේ විදිහට හොඳට ලුණු ටික සෝදගෙන මේ ටික හීනියට කපා ගන්න ඕනේ. ඇත්තට මේක ඔයාලා කැමති විදිහට කපා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සීනි සම්බලයකට අපි දාන්නේ පොඩක් හීනියට කපාගෙන. ඊට පස්සේ මම මේ ටික වෙනම වාජනයකට දා ගන්නවා. ඊළඟට අපිට තියෙන්නේ ඒකට අවශ්‍ය කරන ටික බලන්න. මම සුදු ලුණු ටිකක් කරපිංචා කුරුදු පොතු මේ විදිහට ලෑස්ති කරගන්නවා. දැන් වලන්තකට පොල් තේ ටිකක් දාලා ඒක රත් වෙනකොට මේ අමුද්‍රව්‍ය ටික දානවා. දැන් ලුණු ටිකක් දානවා. දාලා ඒකට ලුණු ටිකකුත් දාලා වහලා තියනවා. දැන් මම මේ විදිහට බිලින් ටිකක් අරගන්නවා. ඔයාලට කැමති දෙයක් ගන්න පුළුවන්. දැන් මම ඒක ලෑස්ති කරගන්නවා මේ විදිහට. ඊළඟට සීනි කෑලි මිරිස් ටික දාලා බිලින් උතුර දාලා සීනි සම්බල එක ලෑස්ති කරගන්න. ඊළඟට මේ විදියට පිටි ඩෝ එකට ලුණු වතුර දාලා ලෑස්ති කරගන්න. ඊළඟට මේ විදියට සීනි සම්බල ටික දාලා මේ ආකාරයට මේක හදා ගන්න. මේක හරියටම හදා ගන්න. මේ විදියට වටෙන් එකතු කරලා ඊට පස්සේ ඔය විදියට මම හදා ගන්නවා. ඊළඟට මේ විදියට ඒක ගානට හොඳට මේ ඒක ඔයාලට ඕන විදියට කරගන්න පුළුවන්. ඊළඟට පෑන් එක ලිපේ තියලා මම මේ විදියට ඒ ටික පෑන් එකට දාගන්නවා. ඔයාලා තෙල් ටිකක් ගාලා දාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳට මේක පුච්ච ගන්න. ඔයාලට ඇති වෙන ප්‍රමාණයට. දැන් ඊට පස්සේ මම මේ විදියට ඔක්කොම රන්නන් පාට වෙනකන් ඉතියා. ඇත්තටම මේක නම් මාරම රසයි. මේක සෝස් එක තමයි මම නම් කෑවේ. අපේ නිකන් කන්නත් පුළුවන්. මේක මාරම රසයි. අනිවාර්යෙන් try කරලා බලන්න. මාව subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න.